කාලේක ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දේශනයක් කරපු වෙලාවේ තාත්තා කෙනෙක් කියනවා මගේ ගාවට ඇවිල්ලා වැඩේ ඉවරුනාම මම අදම යනවා මගේ අප්පච්චිගේ සොහොන සුද්ධ කරන්න කියලා. මං ඇහුවේ ඇයි කියලා. මේ ගාථාවේ එතුනේ තාත්තගේ ස්ථීරසාර ගුණය ගැන මෙච්චර දෙයක් කියලා කියනවා කියලා මං දන්නේ නැහැ කියලා. පුළුවන් නම් ඔයාලට හිතියෝ මේක යන්න ඉස්සලා කියන්න. නැති වුණොත් මම අවසානයේ ඕගොල්ලන්ට ඒක කියලා දෙන්නම්. විශේෂයෙන්ම තාත්තට කියනවා පොඩි ලෙඩක් අම්මට වගේ ආදරේ පෙන්වන්න බෑ. අම්මා නම් අඬලා දොඩලා ඇගේ හොටු ගාලා බදාගෙන ඔක්කොම කරලා ආදරේ පෙන්නනවා. තාත්තට එහෙම බෑ. තාත්තගේ ආදරේ තියෙන්නේ බොහොම ගැඹුරු තැන. රාහුල කුමාරයා මහාන කරපු දවසේ දුවගෙන එනවා. කවුද? සුද්ධෝදන රජුරු. ඇවිල්ලා බුදුහාමුදුරන්ට බයිනවා. ඔයාලට තේරෙන්නේ නැහැ තාත්තා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරෙයිද කියලා. ඔයා පොඩි කාලේම දරුවා දාලා ගියොත් කෙනා. මම ඔබ මහාන වුණාම නන්දයි රාහුලයි දිහා බලලා සතුටු වුණා. ඔබ නන්ද මහාන කළා. මම රාහුල දිහා බලලා සතුටු වුණා. දැන් ඔබ රාහුලත් මහාන කළා. ඊට පස්සේ දෙමව්පියක් එන්න අහන්න නැතුව දරුවෝ මහාන කරන්න එපා කියලා නීතියක් දාන්න කිව්වා. බුදුහාමුදුරෝ ඒක දැම්මා. ඔහු කියනවා තාත්තගේ ආදරේ තියෙන්නේ හැම විදලා මස විදලා නහර විදලා ඇට විදලා ඇට මිදුළු ඇතුලේ. මේ කතාව එදිරිවීර සරච්චන්ද්‍රයා තමන්ගේ සිංහබාහු නාට්‍ය ලියනකොට මේකට දැම්මා. පුතුසෙනේ මස්නහර සමසිද ඇට සොයා දුස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා. පුතුසෙනේ පිතු හද තුලම මිස නැට පුතුම් හද තුල රඳන්නේ ඇට තුලට වැද ඇට මිදුළු මත සදාකාල නැත දුක් දෙවන්නේ කියලා. ඒ හින්දා මොනවද වෙලා තියෙන්නේ? තාත්තලා කියන මිනිස්සු ඉතා උතුම් පුද්ගලයෝ. ඒ තාත්තලාගේ වටිනාකම තේරුම් ගන්න ඕනි කමක් තියෙනවා දරුවෝ. එහෙම නැති වුණොත් අජාසන්තලා වගේ සීගිරි කාශ්‍යපලා වගේ පීතෘ ඝාතකයෝ පවා බිහි වෙන්න පුළුවන් අපේ පවුල් ඇතුලේ. ඒ හින්දා අම්මා හැම වෙලාවෙම තාත්තගේ වටිනාකමත් දරුවන්ට කියලා දෙන්න ඕන කමක්. අද ඒ වගේම සුන්දර ගීතයක් තමයි ගයන්නේ තාත්තා ගැන. හරි ලස්සනයි. කරුණාරත්න දියුල්ගැනි සර් තමයි මේක ගැලුවේ. රෝහණ ධර්මජීවි සංගීතවත් කරලා කුමාර ලියනගේ මහත්තයා මේක ලියනවා. හරිම ලස්සනයි. එයා කියනවා අන්දර යායේ ලැබුතාවල්ලේ සක්මන් කරන අප්පච්චි දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි කියලා. එයා අප්පච්චිව ස්වභාව ධර්මයාට ඇතුළත් කරලා දෙනවා. අන්දර යාය කියන්නේ හරි. අන්දර ගහත් කරකසයි පොළවත් කරකසයි. හැදෙන්නේ කරකස පැත්තේ. ඒ වගේම තමයි තාත්තගේ ජීවිතේ හරිම කටුකයි. හැබැයි එහෙම කටුක වුණාට වැවුතාවල්ලේ තමයි වැඩිපුර සක්මන් කරන්නේ. මොනවා වුණත් ඒ කටුකන්නේ හිතට ගන්නේ නැතුව තමන්ගේ හදවත ඇතුලේ තමන්ගේ දරුවන්ට බිරිඳට සෙනෙහස පුරවගෙන ආදරෙන් ජීවත් වෙන කෙනෙක් තමයි තාත්තා කියන්නේ. ඒ වගේම දොලේ දියයි මට කෙතේ නිලයි ගහ වැලේ මලයි මට අප්පච්චි මොන දුකක් වින්දත් අපේ අප්පච්චි ස්වභාව ධර්මය වගේම සමාජයට ගෙදරට මහා මෙහෙවරක් කරන කෙනෙක් කියලා කියනවා. බලන්න දොලේදිය සමාජ සේවයක් කරනවා. කෙතේ නිල සමාජ සේවයක් කරනවා. ගහවැලේ මල් ගෙඩි හැදිලා සමාජ සේවයක් කරනවා. මිනිස්සුන්ට කන්න දෙනවා. අන්න ඒ වගේ තමයි අපේ අප්පච්චි අපිට කන්න බොන්න දෙනවා. බොහොම ආදරෙන් කියලා කියනවා. අප්පච්චිගේ දාඩිය තමයි වැස්සක් වෙන්නේ. වලාකුළේ දා විදුතවරා මහ පොළොවට මහ වැස ගෙනලා. අප්පච්චිලා පිටේ ලුණු මත වෙනකම් වැඩ කරනකොට ඒ දාඩිය තමයි ගිහිල්ලා ආපහු වැස්ස වෙලා අපිට ආපහු එන්නේ කියලා කියන ගමන් කියනවා. දිවි ගමනේම කඳුමුදුනේ ඉඳ පිටුසෙනේ කඳුලෙන් තාත්තා දරුවා ඉපදිච්ච දවසේ ඉඳලා තමන්ගේ ජීවිතේ නිමා වෙන තුරු තාත්තා හැම වෙලාවෙම හිතන්නේ දරුවෝ ගැනම තමයි. දරුවෝ ගැන නොහිතන තාත්තා කෙනෙක් නෑ. අඩු ගානේ ලෙඩක් තිබ්බත් කියන්නේ. ඇයි දරුවන්ට කරදරයක් වෙයි කියලා. අපේ අප්පච්චිලා එහෙමයි. හරිම සුන්දර මිනිස්සු. ඒ වගේම තමයි කියනවා තුරුහිස මුතුනේ මල් පලකා කැකුළු මුවට පළවැල නෙළුවා. මොන තරම් අමාරුකම තිබ්බත් දරුවගේ බඩ පුරවන්න දරුවට පෝචිලා ආහාර දෙන්න අප්පච්චි හැම වෙලාවෙම මහන්සි වුණා. ඒ දඩු මං බැඳ සක්කුළු පව් බින. ඊට පස්සේ ඒ දඩු හදලා මග හරස් කරන මහා ගල් පර්වත බිඳලා දාලා අපිට සිතාලියට යන්න පාර හැදුවා කියලා කියන්නේ අපිව අධ්‍යාපනයේ දුන්නා. අපි විශ්වවිද්‍යාලයට යවුවා. මේක මාර ලස්සන සුන්දර වැඩක්.
ඒ හින්දා මේ අප්පච්චිලාගේ ආදරය අපිට හිතා ගන්නවත් බැරි තරමට හරිම විශාලයි. අන්න ඒ සුන්දර ආදරය ගැන අද ගයනවා විදුහල්පතිතුමා හරි ලස්සනට අන්දරයායි වැව්තාවල්ල සුන්දර ගීතය. Thank you.